හොඳයි. අපි සරලවම දැන් කුයින් ගැන කතා කරන්න හදන්නේ. කුයින් මම විශේෂ ඉත්තෙක් කියලා කිව්වේ අ, අපේ දරුවෝ ගොඩක් කැමති වෙන ඉත්තෙක්. මොකද කුයින්ගේ පවර් එක හැකියාව අනිත් ඉත්තන්ට වැඩිය ගොඩක් වැඩි. අපි බෝඩ් එකේ ඉන්න වටිනම ඉත්තා කියලා කිව්වොත් කුයින් කියලා අඳුන ගන්නත් පුළුවන්. කිං තමයි වටිනම ඉත්තා. නමුත් කුයින් ගොඩක් වටිනවා. දරුවෝ ගොඩක් කැමති වෙනවා. ඒගොල්ලෝ කැමති හැමතිස්සෙම කුයින්ව කපා ගන්න ඒ වගේ දේවල් වලට. ඉතින් අපි කුයින් ගැන කුයින් අඳින්නේ කොහොමද කියලා බලමු. ඇයි මේ දරුවෝ මෙච්චර මේ කුයින්ට කැමති වෙන්නේ කියලා. කුයින් කියන්නේ රුක් සහ බිෂොප්ගේ දෙන්නගෙම සංයෝජනයක්, එකතුවක්. එතකොට කුයින්ට පුළුවන් මේ රුක් වගේ ගමන් කරන්නත් හොඳට මතක තියාගන්න. රුක් වගේ ගමන් කරන්නත් ඒ වගේම බිෂොප් වගේ ගමන් කරන්නත්. මේ දෙවිදියටම කුයින්ට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දිශා 8ට කුයින්ට කිසිම ගැටලුවක් නැතුව ගමන් කරන්න පුළුවන්. Tamanට අවශ්‍ය තරම් දුර ගමන් කරන්න පුළුවන්. හැබැයි අර නීතිය අර තමයි ඉත් එක්ක කැපුවොත් කැපපු තැන නතර වෙන්න ඕන. මම සරලව ඔයගොල්ලන්ට තව කුයින් කෙනෙක් බෝඩ් එකේ තියන්නම්. එතකොට මේ ඕගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් වෙයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ බලන්න මේ කුයින්ලා දෙන්න කොයි වෙලාවකවත් කන්ටැක්ට් වෙන්නේ නැහැනේ. මේ කුයින්ට යන්න තියෙන පාර මේ කුයින්ට යන්න තියෙන පාර මේක. එතකොට මේ කුයින්ලා දෙන්න කන්ටැක්ට් වෙන්නේ නැහැ. නමුත් එක කුයින් කෙනෙක් එයාගේ පාරට ආවොත් එයාට මේ කැප්චර් එක කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් මේ කුයින් ආවොත් කොයි වෙලාවක හරි මේ කැප්චර් කරන්න පුළුවන්. නමුත් ඒ වගේම මෙතෙන්ට ආවත් ඒත් මේ විදිහට කැප්චර් එක කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට හොඳට මතක තියාගන්න ඕනේ ක්වීන්ට අදාළ පාරට මම කොළ පාටින් දාන්නම් මේ ක්වීන්ට තියෙන අදාළ පාරට යම්කිසි ඉත්තෙක් ආවොත් හොඳද? අපි නැත්නම් අර ඉස්සෙල්ලා වගේ මාක් කරමු නේද? මෙතන මෙන්න මේ කොටු වලට කුයින්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මම අනිත් පීස් එක රතු පාටින් දාන්නම්. මෙන්න මේ විදිහට තමයි දැන් ඔයගොල්ලන්ට නිකන් චිත්‍රයක් වගේ මේක පේනවත් වෙන්න පුළුවන්. නමුත් හොඳට බැලුවොත් තේරෙයි මේ රතු පාටින් දාලා තියෙන්නේ සුදු කුයින්ට කැපෙන්නේ නැතුව යන්න පුළුවන් තැන. කොළ පාටින් දාලා තියෙන්නේ කවුද? කළු කුයින්ට කැපෙන්නේ නැතුව යන්න පුළුවන් තැන. එතකොට කහ පාටින් දාලා තියෙන්නේ මේ තැන් වලට කවුරු හරි ඉත්තෙක් ගියොත් අනිත් ඉත්තට කපන්න chance එකක් තියෙනවා. ඉතින් ඕක තමයි අපි කුයින්ගේ ඇදීමේ රටාව. පහසුයි. ඔයගොල්ලෝ චෙස් හිතනවට වැඩිය ඇත්තටම පහසුයි. මේ රටා ටික අඳුනගෙන මේ රටා නිසියාකාරව කළමනාකාරීත්වයකින් යුතුව ගේම් එකට ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි තව නීති රීති තියෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගමු. අපිට ඊළඟට කතා කරන්න තියෙන නයිට් ගැන අපි දැනට කුයින් එක කිට්ටු 5 දෙනෙක් කතා කරලා තියෙනවා. අපි නයිට් එක ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඒක තමයි වැදගත්ම කාරණේ චෙස් වලදී. ප්‍රැක්ටිස් කරන්න. ඕකේ අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.